මේ දෙන්න අද අපිට යාළුවනේ. ගානක ඉන්නේ ඇටි පරණ යාළුවෝ වගේ සංසාර කල්යාණ මිත්‍රයෝ වගේ. හරි යාළුවට එන්න. ඔය යන්නේ. ඈ? මේ වාන්න කතා කරනකොට නම් කතා කරයි. සතුන්ට ආදරය කරන්න. හැබැයි සතුන්ට ආදරය කරලා දාලා යන්න එපා. දැක්කනේ පව්. හරි සතුටින් ඉන්නේ තොක්කා. මියා ගෑන ළමෙක්. පව්. හරි ආදරේ ඉල්ලනවා ඒගොල්ලන්. සත්තුන්ව පොඩි කාලේ හොරතල් කරලා දාගෙන පස්සපත්තත් එක්කින් බල හදලා වයසට ගියාම පාට දාන්න එපා. දැක්කනේ මියා අපි අඳුරන්නේ නැහැ. හැබැයි මියා කවුරුත් දන්නේ නැහැ. මියා අපේ සංසාරේ යාළුවෙක් දන්නේ නැහැ. අපි ළඟට ආපු නම් අපිත් එක්ක ඉන්නවා. යන්න කැමතිත් නැහැ. අහිංසක සත්තු. මතක තියාගන්න. මේ වාහන ගියාගේ ලස්සන එයා මොනවද කියනවා hina වෙවි. ඒ තමයි යාගේ ආදරය. ඒගොල්ලෝ ඉල්ලන්නේ ආදරේ විතරයි. හැබැයි මතක තියාගන්න. වස්තුව ධනය බලය තියනකම් මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. ඒක නැතුණා අපි දාන හැවෙන්නේ. මේගොල්ලන් වත් කටක් දුන්නත් අපි හැමදා හොයනවා. ඒ තමයි ඇත්ත. ඒ නිසා සතුන්ට ආදරය කරන්න ඔබට ලෝකේ ආදරය කරයි. ත්‍රිවන් සරණයි.